Good morning යාළුවනේ. ඔන්න එහෙනම් කාලයක් බලන් හිටිය vlog 2. උදේට හොඳට කාලා බීලා අපි ඉතින් පිටත් වුණා දෙවෙනි දවසේ අපේ ගමන යන්න. ඉතින් මේ දවස පුරාවටම අපි ස්ථාන 3ක් තෝරගත්තා. අපිට දවස ඇතුළත ඇති වෙනකන් එන්ජොයි කරලා ඉන්න පුළුවන්. ඉතින් ගොඩක් මහන්සි වෙන්නෙත් නැතුව පරිසරයේ සුන්දරත්වයත් විඳින්මින් අපි මේ ගිය පළවෙනි ස්ථානේ තමයි ඔයාලා දකින්නේ. 9 ආජ් එහෙම නැත්තම් ආරුක්කුණමේ පාලම. ඉස්සර කාලේ කඳු දෙකක් යා කරලා හදපු අරුම පුදුම ආරුක්කුණමේ පාලම. ඉතින් ගොඩක් සංචාරක ආකර්ෂණය දිනාගත්ත අපි හැමෝම ආස ලස්සන ප්ලේස් එකක් තමයි මේ ආරුක්කුණමේ පාලම කියන්නේ. ඉතින් ඊළඟට අපි ගියා ඔයාලා හැමෝම දන්න පුංචි සිරිපාදේ. මෙතන ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. හැබැයි ඉතින් අපි කාල වේලාවත් එක්ක පුංචි සිරිපාදේ කන්ද නැගලා ආවා විතරයි. හැබැයි ඔයාලට වෙලාව තියෙනව නම් දවසම මෙතෙන්ට වින් කරලා මේ හොටෙල් එකේ එන්ජොයි කරලා අර බිග් ස්විං ලොකු චිල්ලාවේ රවුමක් ගිහිල්ලා ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඉතින් අපි ගිහින් බලමු කන්ද මුදුනටම ගියාම දැනෙන හැඟීම කොයි වගේද කියලා. ඒක හරි අමුතු හැඟීමක්. ඇස් දෙකට, කන් දෙකට, හිතට, මනසට මේ හැම දෙයකම හරි අමුතු සැහැල්ලුවක් දෙන්න ලස්සන දර්ශනයක්. පුංචි කඳු ගැට වලින් එන සීන් සීතලත් එක්ක ලාවට යන සුළං පහර. ඒ වගේම ලාවට තියෙන අවුරශ්මිය. මේ දෙකම එකතු වෙලා පටේ සුදු පාටට පිරලා තියෙන ලා මීදුම් පටලේ. ඉතින් මේ හැම දෙයකම එකතුව හරියට චිත්‍ර කතාවක් වගේ. අපිට මහන්සිය නිවා ගන්න පහලට බහින්නේදී මෙන්න මේ මාමව හම්බුණා. ඉතින් අපි යාගෙන දෙහිහෙකුත් අරගෙන ආපස්සට කන්ද පහලට බහින්දි දර්ශන තමයි ඔයාලා මේ දකින්නේ. අනිවාර්යෙන්ම යන්න ඕන ලස්සන තැන. ඉතින් අපි ඊළඟ නැවතුමුන්නේ විශේෂ ස්ථානයක්. ඒ තමයි දෝව පන්සල. අපි දැන් ඉන්නේ දෝව විහාරයේ. දෝව විහාරයේ නිකා පෞරාණික චිත්‍ර වගේම ගොඩක් ඓතිහාසික ඉතිහාසයක් තියෙන කතන්දර ගොඩක් තියෙන තැනක් තමයි දෝව විහාරය කියලා කියන්නේ. දැන් අපි යන්නේ දෝව හිටිපින්ම. මේක වලගම්බා රජු විසින් මෙහිදී නිර්මාණය කළ තියෙන අතර මේ පිළිමේ ඉනෙන් උඩ කොටස නිමා කළා තියෙනවා. ඉතින් ඊට පස්සේ විවිධ හේතුන් නිසා මේව බුදු පිළිමය සම්පූර්ණ කරන්න හම්බ වෙලා නැහැ. ඉතින් මෙම සපුගහ පිළිමය නෙමෙයිවට පරංචියක් ලෙස භාවිතා කොට ඇති අතර වසර 2100කට වඩා පැරණි බව සඳහන් වෙනවා. ඉතින් හිටි පිළිමය ගැන මෙම ස්ථානයේ සඳහන් වෙලා තියෙන විස්තර තමයි මම කිව්වේ. ඉතින් ඔයාලට මේ පේන්නේත් ඒක. ඉතින් මේ විදිහට ඩේ 2 vlog එක දෝව පන්සලේ ඉඳලා මම එන්ඩ් කරන්න
හිතුවා. ඉතින් මේ බ්ලොග් එකේ day 2 එක තුලේ ඔයාලට ස්ථාන කීපයකම ලස්සන view points දේවල් බලන්න පුළුවන්. ඉතින් ඇත්තම ගොඩක් activities අඩුවෙන් මම කරේ මේ පාර. ඉතින් ඔයාලට ඇවිල්ලා දවසම උනත් ගන්න පුළුවන් එක තැනක ඉඳලා enjoy කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඉතින් හිත නිදහස් කරගන්න මේ වගේ පන්සල් මේ වටපිටාව දොළ පාරේ සද්දේ මේ වගේ ස්මෝල් ඒක අර හරියට තෙරපි එකක් වගේ. ඉතින් ඔයාලට මේ එන්ජොයි කරන්න පුළුවන් මේ වටපිටාව උනත් ඔයාලට පේනවා කියලා මම හිතනවා. ඉතින් අපි එහෙනම් තව දවසක ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.